කිරීම උදෙසා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙමින් අපගේ ගමනට සවියක් වූ ඔබතුමන්ට අපට අමතක කර නොහැකි. ඉතින් සභාව ආමන්ත්‍රණය කිරීමට මාගේ මේ ගෞරවනීය ආරාධනය අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මැතිතුමනි ඔබතුමන්ට. නියෝජ්‍ය පොලිස්පති අපි හිතවත් අමයන්ත විද්‍යාශ්‍රී මැතිතුමාගෙන් අවසරයි. ඒ වගේම අම්පාර නගර සභාවේ ලේකම්තුමා, ඒ වගේම කාන්තා හා ළමා කටයුතු භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලධාරීතුමිය, ඒ වගේම අපේ උසස් තාක්ෂණික ආඩි ආයතනයේ අපේ දිනුසා නැතිනිය කතිකාචාර්යතුමිය, ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙන අපේ ආඩි ආයතනයේ දුවා දරුවන්, ඒ වගේම දෙමව්පියන් ඇතුළු සියලු දෙනාටම අවසරයි. මම හිතන්නේ අපි සියලු දෙනාම කිසියම් හෝ අධ්‍යාපන ආයතනයක යම් කිසි පාඨමාලාවක් හදාරලා විශ්වවිද්‍යාලයක් වෙන්න පුළුවන්, උසස් තාක්ෂණික ආයතනයක් වෙන්නට පුළුවන්, එහෙමත් නැත්නම් වෙනත් වූ අකැඩමියක් වෙන්නට පුළුවන්. මේ කොයි දේ අපි අධ්‍යාපනය ලැබුවත් අපි ඊට පස්සේ මේ සමාජයට ඇවිල්ලා රාජ්‍ය පෞද්ගලික දෙයන්සෙන් එක් අංශයක එක රැකියාවක් කරනවා. එහෙම නැත්නම් තමන්ගේම කියලා ව්‍යාපාරයක් කරනවා. ඔය අංශ තුනෙන් එකක් තමයි අපි කවුරු හරි කවදක හරි තෝරගන්නේ. ඔය අතර කෙනෙක් ඉන්නට පුළුවන්, මම හිතන්නේ විද්‍යාඥයෝ හැටියට එහෙම වැඩි දියුණු වෙලා යන අයත් ඉන්නට පුළුවන්. ඉතින් දැන් අපි අපේ දිනෝෂා මැතිණිය කතිකාචාර්යතුමිය මම හිතන්නේ මේ කවදක හරි මේ සමාජයට අපේ මේ අධ්‍යාපනය ලැබෙන දුවදරුවන් හාඩි උසස් තාක්ෂණ ආයතනයේ මේ සමාජයට පිවිසින එක්ක තමන්ගේම ව්‍යාපාරයක්, එහෙම නැත්නම් රජයේ ආයතනයක, එහෙම නැත්නම් පෞද්ගලික සමාගමක කුමක් හෝ රැකියාවක් තමයි මේ අය බලාපොරොත්තු වෙන ඉස්සරහට ගන්න, එහෙම නැත්නම් ව්‍යාපාරය. ඉතින් ඒකට මම හිතන්නේ තමන්ගේ ශිල්ප හදාරන ආයතනයේ ශිල්ප හදාරන වෙලාව තුල ඒ වගේ දෙයක් සඳහා අනාගතයේ අපි කළ යුතු වැඩක් පිළිබඳව යම්කිසි ආකාරයක ප්‍රායෝගික අත්දැකීමක් ලබා ගන්න දීපු අවස්ථාවක් හැටියටයි මම මේක සලකන්නේ. මොකද හේතුව මේ අයට මේ සමාජයේ පුරවැසියන් වුණාට පස්සේ මේ වගේ රාජකාරී තමයි කරන්න සිද්ධ වෙන්නේ. කුමක් හෝ අරමුණක් සපුරා ගන්න කිසියම් හෝ ආයතනයක් මගින් මේ රටේ මේ සමාජයේ ඉන්න පුරවැසියන් ලබා දෙන යම්කිසි සේවාවක් විධිමත් කිරීම සඳහා අපිට කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඉතින් මම හිතන්නේ ඒ සඳහා ලොකු උනන්දුවක් ඇති කිරීම සඳහා සාමූහිකත්වයේ අරමුණු ළඟා කර ගැනීම මෙන්න මේ කියන කාරණා පිළිබඳව ඒ 2022 උසස් තාක්ෂණ තොරතුරු තාක්ෂණය හදාරන ඒ දුවදරුවන් කණ්ඩායම මෙහෙवला අපේ ඒ කතිකාචාර්යතුමිය ලොකු සමාජීය ව්‍යාපෘතියක් සිද්ධ කරලා තියෙනවා. අපි ඒකන සතුටු වෙනවා. මොකද අපේ නියෝජ්‍ය පොලිස්පතිතුමා කිව්වා වගේ බොහෝ ආයතනවල විශේෂයෙන්ම රාජ්‍ය අනුග්‍රහය ලබන බොහෝ ආයතනවල අපි ගත්තන් පස්සේ මේවා මහජන මුදලින් නඩත්තු වන ආයතන, මහජන මුදලින් ඉදි කරපු දේවල් මේව නඩත්තු කරගෙන යාමේදී මේවට රාජ්‍ය අංශයට හා සම්බන්ධ සේවකයෝ රාජකාරී කරගෙන යද්දී යම් යම් අතපසු වීම සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ගරා වැටුණු දේ නඩත්තු කරන්නට ඒක පවත්වාගෙන යන්නට යම් යම් ආකාරයේ ප්‍රශ්න ගැටලු ඇති වෙනවා. ඉතින් එවන් වූ වාතාවරණයක් තුළ මම හිතන්නේ මේ ළමා උද්‍යානය පිහිටීමත් එක්ක ගොඩක් වෙලාවට වර්ෂා කාලයේදී ලොකු අර්බුදයකට අපි මුහුණ පානවා. මොකද මේක වතුර වලක් වගේ වතුර පිරෙනවා, පිහිටීමත් එක්ක ඒක වලක්වන්න බෑ. එහෙමනම් අපි මේක යම් ප්‍රමාණයකට අපේ අර තියෙන අනිත් ග්‍රවුන්ඩ් එක උඩ තියෙන පාරේ මට්ටමට හෝ උස්සලා මොනවා හරි තාක්ෂණික ක්‍රමවේදයක් ඔස්සේ ඒකෙන් වලකින්න නම් මොනවා හරි කරන්න සිද්ධ වෙනවා, ලොකු වියදමක් දරලා. එහෙම නැත්නම් තියෙන තත්වයේ තුල හරි අපි මේක පවත්වාගෙන යන්න කටයුතු කළ යුතු වෙනවා යම් ආකාරයකට පුනරුත්ථාපනය කරලා. මෙන්න මේ පුනරුත්ථාපනය කරන කටයුතු තමයි මම හිතන්නේ අපේ නියෝජ්‍ය පොලිස්පතිතුමා තමන්ගේ සමාජීය රාජකාරී කටයුතු වලදී එතුමා දැකලා තියෙන්නේ හිටපු දිසාපතිතුමත් එක්ක. ඉතින් මම හිතන්නේ එතුමාගේ දායකත්වයේ යටතේ අපේ මේ සෙනරත් අපේ සෝමරත්න ක්‍රීඩාංගණේ දැන් ටෙනිස් ක්‍රීඩා පිටි කිහිපයක් ඉදි වෙලා තියෙනවා. එකක් දැන් අපිට මේ නව ඉදිකිරීම ඒ ක්‍රීඩා පිටි දෙකම මම හිතන්නේ 3ක් විතර ඉදි වෙනවා. ඒ තුනම තව දවස් 4කින් විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සඳහා අපේ රටේ පොලිස්පතිතුමත් සම්බන්ධ වෙන බව එතුමා ප්‍රකාශ කළා. ඉතින් ඇත්තට මේ බොහොම සතුටුයි ක්‍රීඩා වෙනුවෙන් නියෝජ්‍ය පොලිස්පතිතුමා දක්වන දායකත්වයේ පිළිබඳව අපි සතුටු වෙනවා. එතුමා
ඇත්තටම මේ අවස්ථාවේදී මේ කුඩා දරුවන් සෙල්ලම් කරන මේ දරුවන්ගේ විනෝද කටයුතු සඳහා තියෙන මේ ළමා උද්‍යානය ගැනත් බලලා අපේ කතිකාචාර්යතුමිය සම්බන්ධ කරගෙන මේ ආකාරයෙන් මේක අලුත් වැඩියා කරන්නට කටයුතු කිරීම පිළිබඳව අපි ගොඩක් සතුටු වෙනවා. මේව තමයි ඇත්තටම රාජ්‍ය නිලධාරීන් හැටියට අපේ රාජකාරී ජීවිතය තුළදී අපි විශ්‍රාම ගියාට පස්සේ අපිට මතක හිටින්නේ මේව තමයි. එහෙම නැතුව අපි මේ ගහ බැනගෙන රණ්ඩු වෙලා කරපු රාජකාරිය නෙවෙයි. රාජකාරියෙන් ඔප්පට අපි මේ සමාජයට මොනවද දීලා තියෙන්නේ? අන්න ඒක තමයි අපිට විශ්‍රාම ගියාට පස්සේ මතක් කරලා සතුටු වෙන්න තියෙන එකම දේ. එහෙම නැත්නම් ඉතින් අපි පොලිස් නිලධාරියෙක් වෙන්න පුළුවන්, වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්, දිසාපතිවරු හැටියට පරිපාලන ශාස්ත්‍රයේ ඉන්න අපි වෙන්න පුළුවන්. අපි නිරතුරුවම මහ ජනතාව සමග යෙදෙමින් මහ ජනතාවගේ ප්‍රශ්න විසඳමින් කොයි වෙලාවෙත් අපි ගත කරන ජීවිතේ බොහොම පීඩාකාරී ජීවිතයක් ගත කරන. කෙනෙකුට හිතෙන්නට පුළුවන් බොහොම සැප සම්පන්න ජීවිත අපේ නිලධාරීන් ගත කරනවා. අපි නෑ. අපි දන්න පොලිසිය වුණත් ඒ නිලධාරීන් පැය 14ක් 15ක් එක දිගට සේවය කරන්නට ඕන. ඉතින් අනිත් රාජ්‍ය නිලධාරීනුත් එහෙමයි විවිධ අපහසුතාවයන් තියෙනවා. ඒ රාජකාරී කාලය තුල ඒවා කරගෙන යනකොට මම හිතන්නේ තමන්ගේ රාජකාරීමේ වශයෙන් තියෙන පීඩනය අවම කරගන්න මේ වගේ සමාජීය වැඩවලට අතහිත දීලා කටයුතු කරොත් මම හිතන්නේ අපි අර ව්‍යායාම කරලා ලබන මානසික සුවය වගේම සුවයක් රාජ්‍ය නිලධාරීන්ට ඒතුළ ලබා ගන්නට පුළුවන්. ඉතින් මම හිතන්නේ ඒක මේ සමාජයේ පුරවැසියන් හැටියට ඉස්සරහට එන මේ තරුණ ප්‍රජාව විශේෂයෙන් මේ උසස් තාක්ෂණ ආයතනයේ ඉගෙන ගන්න තොරතුරු තාක්ෂණයේ හදාරණයේ දුවා දරුවන් ලොකු කැපකිරීමක් කරලා මේ වගේ දෙයක් කිරීම පිළිබඳව මම ගොඩක් සතුටු වෙනවා. අපේ දිනුස කතිකාචාර්යතුමිය යටතේ මම හිතන්නේ මම සම්බන්ධ වන දෙවන සමාජීය ව්‍යාපෘතිය කිව්වොත් මම හිතන්නේ නිවැරදි. එතුමිය මීට පෙර වෛද්‍ය මධ්‍යස්ථානයක් මෙඩිකල් සෙන්ටර් එකක් අපේ උසස් තාක්ෂණික ආයතනය තුළ මේ දුවා දරුවන්ගේ සහභාගීත්වයෙන් ඇති කරා. මම හිතන්නේ ඒක දැනට යම් ආකාරයකට ක්‍රියාත්මක තත්ත්වයේ ඇති. මානව සම්පත ලබා දීමේ ගැටලු පවතිනට පුළුවන් අම්පාර රෝහලට ඒ සඳහා කෙසේ වෙතත් ඒ වගේ ඒකකයක් ඇති කරලා ඒ අධ්‍යාපනය ලැබෙන දුවා දරුවන්ගේ සෞඛ්‍ය යථා තත්ත්වයට පත් කරගන්න මම හිතන්නේ එතුමිය කටයුතු කරා. ඊට පස්සේ අපේ ප්‍රදේශයේ ජීවත් වෙන කුඩා දරුවන්ගේ මානසික සෞඛ්‍ය යහපත් මට්ටමකට ලබා මේ යහපත් මට්ටමකට ළඟා කර ගන්නට මේ සිඟිති උද්‍යානය අලුත් වැඩියා කරන්න එතුමිය තමන්ගේ දරුවන්ට නායකත්වය දීලා ඒ දරුවොත් බොහොම කැමැත්තෙන් මම හිතන්නේ මේ සඳහා තමන්ගේ කාලය ශ්‍රමය මිල මුදල් වැය කරගෙන කටයුතු කරලා තියෙනවා. අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඔබ කරගත්තේ ලොකු පිනක්, ලොකු සේවයක් මේ රටට කරේ. මේ රට ගොඩ ගන්න නම් ඔබ වැනි තරුණ තරුණියන් ඉදිරියට ආ යුතුමයි. හැබැයි ඒ සඳහා නිසි නායකත්වයක් යටතේ මඟ පෙන්වීම අවශ්‍යයි. ඒ නිසා දිනුසා කතිකාචාර්යතුමියන් ඒට නොදෙවෙනි උදව් උපකාර කරමින් අපේ නියෝජ්‍ය පොලිස්පතිතුමත් ඒ සඳහා මඟ පෙන්වීම පිළිබඳව මා බෙහෙවින්ම සතුටු වෙමින් මේ වගේ තව දුරටත් සමාජීය ව්‍යාපෘති කරන්නට අපේ උසස් තාක්ෂණික ආයතනයේ ඒ දුවා දරුවන්ටත් විශේෂයෙන් මේ කතිකාචාර්යතුමිය දිනුසා මැතිණිය ඇතුළේ සියලු දෙනාටම ශක්තිය, ධෛර්ය, වාසනාවන්ත භාවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ලබන්නා වූ සිංහල ආයින්දු අලුත් අවුරුද්ද ඔබ සියලු දෙනාටම වාසනාවන්ත නව අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහින්ද වෙනවා. බොහොම ස්තුතියි. ස්තුතියි ඔබතුමන්ට.